දිව්‍ය ලෝකයක් වගේ ලස්සන දියැලක් බලන්න යමුද? මේ දියැලේ නම තමයි ගැරටි ගිනිඇල්ල. මේක පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවලන්තැන්න ප්‍රදේශයේ පෙරට්කාසි ගම්මානයේ. මේ දියැලේ නම ගොඩක් අය අහලා තිබ්බට මේ දියැල්ල ෆොටෝස් වලින් දැකලා දුන්නට ගොඩක් කට්ටිය මේ දියැල්ල ළඟට ගිහිල්ලා නැහැ. මොකද මේ දියැල්ල ගොඩක් කට්ටියට මග යනවා. නුවරඑළිය යන ඔයා මේ දියැල්ල Google Map එක මාර්ගෙන් හොයාගෙන යනවා නම් ඔයාට පෙන්වන්නේ රම්බොඩ දියැල්ල ආසන්නයේ ස්ථානයක්. ඒ නිසා Google Map එකේ තියෙන තොරතුරු වැරදි. තවලන්තැන්න ප්‍රදේශයට ඇවිල්ලා ඩෙල්ටා පාසල ළඟින් දකුණට හැරිලා පෙරට්කාසි ගම්මානයේ මාර්ගයේ කිලෝමීටර් 14ක් විතර ගියාම මෙම දියැල්ල හම්බෙනවා. පළවෙනි කිලෝමීටර් රට පෙරට්කාසි ගම්මානයේ වෙනකම් මේ මාර්ගය හොඳට කාපට් කරලා වාහනයකට යන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. නමුත් එතනින් එහාට තියෙන මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයේ තියෙන්නේ. වාහනයක යනවා නම් යට වදින්න පුළුවන්. ඒක නිසා ඔයා පරිස්සමට යන්න ඕන. ඔයා යතුරුපැදියක යනවා නම් ඔයාට දියැල ළඟටම යන්න පුළුවන්. ඒ වගේම ඔයා වාහනයක ආව නම් පෙරට්කාසි පාසල ළඟින් වාහනේ නතර කරලා යන්න. මොකද එතන ඉඳන් එහාට තියෙන දියැල ළඟට යනවා පතුම මාර්ගයක්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වාහනේ නතර කරලා යන්න. පෙරට්කාසි පාසල ළඟ ඉඳලා කිලෝමීටරයක් විතර ගියහම මේ දියැල ඔයාට බලා ගන්න පුළුවන්. ඒ දියැල ළඟට ගියාම ඔයාට තියෙන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයාගේ වාහනේ දාන්න පාකින් එකක් නැහැ. ඒක නිසා ඔයාගේ වාහනේ ආරක්ෂාව ඔයාම සලස ගන්න වෙනවා. ඒ වගේම මෙම දියැල බලන්න ටිකට් කඩන්නෙත් නැහැ. ඒක නිසා ඔයාව ගයිඩ් කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. මෙම් ප්‍රදේශයේ ගොඩක් අයට සිංහල බෑ. ඒ නිසා ඔයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වාහනේ ගැටලුවක් වුණොත් හරි ටයර් පංච් එකක් ගියොත් හරි ඔයා ගොඩක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ එහෙම පහසුකම් සලසා ගැනීමේ තැනක් නැහැ. ඒක නිසා ඔයා ගොඩක් දුර යන්න වෙනවා. එහෙම පහසුකම සලසා ගන්න. ඔයා ඒ ගැනත් මතක තියාගන්න. චර මහන්සියෙන් දියැල්ල ළඟට ආවත් දියැල්ල ගාවට ආවට පස්සේ ඒ දැනෙන මහන්සිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මොකද හරි ලස්සන view point එකක් තියෙන දියැල්ල ගාව. ඔයාලට ෆොටෝස් එහෙම ගහන්න මේ දෙතරම ලස්සන ස්ථානයක්. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් දාලා යන්න එපා. මේව නඩත්තු කරන්න අස් කරන්න කවුරුත් නැහැ. ඒක නිසා ඔයා දියැල්ල ගාවට එනවා නම් ඒ පරිසරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. කෑම ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලට කෑම ගන්න තැනක් මේ පෙරට්කාසි ගම්මානයේ නැහැ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම කෑම පිටින් අරගෙන එන්න. මේ දියැල්ල ආසන්නයේ කඩයක් නැති වුණාට පෙරට්කාසි ගම්මානයේ ඇතුළ නම් කඩ දෙකක් තියෙනවා. ඒකෙන් ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. අපි දෙන්න නම් මේ මාර්ගය යනකොට ගොඩක් තැන්වල නැවතිලා ලස්සන view point වල ෆොටෝස් අරගෙන තමයි ගියේ. ඊට අමතරව අපි නම් දියැල්ල ළඟටම වාහනෙන් ගියා. නමුත් වාහනෙන් දියැල්ල ළඟටම යන්න එපා. වාහනෙන් දියැල්ල ළඟට ගියොත් ඔයාට පාරපටු නිසා ඔයාගේ වාහනේ හිර වෙන්න පුළුවන්. ඒක නිසා දියැල්ල ළඟටම වාහනෙන් යන්න එපා. අනිවාර්යයෙන්ම පෙරට්කාසි පාසල ළඟින් වාහනෙන් නතර කරලා යන්න. පෙරට්කාසි ගම්මානයේ පහුවෙනත් එක්ක තියෙන මාර්ගය ගොඩක් අබලන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න. වාහනේ යට යදින්න පුළුවන්. 4-wheel වාහනයක නම් කොහෙත්ම ගැටලුවක් නැහැ. ඔයාට පාසල ළඟටම යන්න පුළුවන්. ඒක නිසා ඔයා සාමාන්‍ය වාහනයක එනවා නම් අනිවාර්යයෙන්ම පෙරට්කාසි ගම්මානයෙන් වාහනේ නතර කරලා හරි නැත්නම් ඔයා හරි පරිස්සමට තමයි පෙරට්කාසි පාසල ළඟට එන්න ඕනේ. හරිත වර්ණයෙන් වට වෙච්ච මේ දියැල්ල කොච්චර ලස්සනද කියලා බලන්න උඩ ඉඳලම බලන්න ඕනේ. ඒක නිසා මේ ඩ්‍රෝන් වීඩියෝස් වලින් බලන්න මේ දියැල්ල කොච්චර ලස්සනද කියලා.